මානසිකව ඉන්න ડોක්ටර් සෑහෙන කාලයක් දුක කියන්න කියලා නිමන්නේ. ඉන්නේ නැහැ කිසි කෙනෙක් යාළුවොත් දැනගෙන හිටියා. යාදී යාළුවොත් ඇවිල්ලා හරියට රඟපානවා. ඇන්ටි මම නම් එහෙම නැහැ කවදාවත් ඇන්ටි මාව තේරුම් ගන්න. ඇබ්බැහි වෙලා ඉන්න හැටි කියන්නේ ඉතින් හැමෝම යාළුවෝ. කවදාකවත් ඒ විදිහට ඇබ්බැහි වෙන්න එපා කියලා. ඇබ්බැහි වෙන්න ඕන උත්තරේ. ඇබ්බැහි වෙන්න ලේසි නවත්ත ගන්න හරි අමාරුයි. එතකොට දැන් අම්මා දැන් මේ පුතාගෙන් අපේ ප්‍රතිකාරයන් මාසයක් විතර වුණා කොච්චර කාලෙද? මාස 4ක්. හරි. එතකොට මේ මොකක්ද යාගේ තුන ප්‍රශ්නේ මොනවටද පුතා ඇබ්බැහි වෙලා හිටියේ? එයා මද්ද්‍රව්‍යවලට ඇබ්බැහි වෙලා හිටියා. ටැබ්ලට් වලට. ටැබ්ලට් මම පෙති. කොහොමද දැනගන්නේ? කියන්නේ මෙයා ඇබ්බැහි වුණා වෙලා ඉන්නවා මොනවද පාවිච්චි කරනකොට අම්මා දැනගන්නේ කොයි විදිහටද කියන්න බලන්න. මෙයාට තින් ටිකක් තරහ යන්න ගත්තා. සමහරවිට කෑම එහෙම කෑවේ නැහැ. දැන් කෑම වැඩට යනවා බත් ඇරියාම බෑග් එක බලනකොට බත් මුල් එහෙම මේකේ. කන්නේ. කන්නේ. ඉතින් ගෙදර ආවම අහනවා මෙයා කියන්නේ මේ වැඩ තිබිච්ච ඉන්න කන්න බැරි වුණා එහෙම කියනවා. ඉතින් මේ සමහර වෙලාවට මේ ওই සමහරවිට මට අහුවෙලා තියෙනවා මෙයාගේ. මොනවද අහුවෙන්නේ කියන්නේ? අහුවෙලා කියන්නේ ওই සමහරවිට මෙයාගේ පෙති වල ඒව පෙති තියෙනවා. ඉතින් පෙති තිබුණාට කොහොමද? පෙති වලට අර යාගේ මේ වෙනත් අර පාවිච්චි කරන්නේ අර ගුලි වගේ දේවල්. ඒක කොළ අහුවෙලා තියෙනවා මට. ඒ වල අල්මාරිය උඩ තිබිලා මට අහුවෙලා තියෙනවා. හරි. එතකොට ආ පිළිගත්තද මේක මොනවද පාවිච්චි කරනවා පිළිගත්තේ නැහැ. කොහොමද එක්කගෙන ඉන්නේ මෙයාව කැමති කරගන්න බෙහෙත් ප්‍රතිකාර? ගියාද ඔහොම කාලයක් ගියා මෙයා ඊට පස්සේ ඉතින් ඔහොම ගිහිල්ලා මෙයාට අපි ඉතින් කිව්වා හොඳින් කිව්වා මේක නවත්තමු කියලා ඒත් මෙයා ඇහුවේ නැහැ. ඊට පස්සේ මෙයාට හිතුණා. එයාට හිතලා කිව්වා මට මේ ජීවිතෙන් වැඩක් නැහැ. මේ වයිප් ඉන්න කාලේ මෙයාට තිබුණේ නැහැ ගොඩක් මොනවත් අපිට දැනගන්න පොඩි රණ්ඩු තිබුණේ දෙන්න අතර. එයා ගියාට පස්සේ මෙයා ගොඩක් ඒකට එබ්බෙහි වුණේ. ඔව්. ඊට පස්සේ මෙයා තනියම ඉන්න බලනවා. තනියම ගැන අපි කතා කරනවට කැමති නැහැ. කාමරේට වෙලා දොර වහගෙන ඉන්න බල. යාළුවෝ කෝල් කරනවා නිතර යාළුවෝ කෝල් කරලා මෙයාට එන්න කියනවා. මම ෆෝන් එක කිස්සුවම කට් කරනවා මෙයා. ඉතින් ඒ ඇහුවම ඔයා මොකටද මගේ ෆෝන් එක ගන්න ඔයාට අහිතේ නෑ. ඊට බයිනෝ සමහරලාට තදින් බයිනෝ උඹ අම්මා නෙමෙයි කියනවා. ඒ කොහේද කතා කරන්නේ? ඔව් උඹ අම්මා නෙමෙයි උඹ ඔබ බංකොල කියලා කතා කරනවා. ඔව් ඊට පස්සේ මට පරිසෝසනෙන් ඉඳන් බැන්න මෙයා. මොහොත පිටන් කිව්වා. ඔව් ඊට පස්සේ කන්නේ බොන්නේ නැතුව මෙයා කේන්තියෙන් ගෙහි දාගලනවා. මම මැරෙනවා කියනවා. තාත්තව ගණන් ගන්නෑ. පුතාව ගණන් ගන්න නැතුව ගියා. සෑහෙන මානසිකව ඉන්න ડોක්ටර්. සෑහෙන කාලයක් දුක කියන්න කියලා නිමන්නේ. කොච්චර කාලයක් මේ වේදනාවත් එක්ක හිටියද? කොහොමද අවුරුද්දකට වැඩි හිටියා. කිසි වේදනාවක් කියන්නේ යා කාවත් ගණන් මොන වගේ ඛේද වාචකයකද හිටියේ මොන වගේ වේදනාවකද අම්මලා ගත කරේ පවුලක් විදිහට. හරි වේදනාකාරී මං තනියම කතා කරනවා සමහරවිට දුක වැඩි වුණාම තාත්තත් ඉතින් තාත්තා හරි මයින්සකයි තාත්තා මෙයා ගැන ඉතින් රැට අපි දෙන්න කතා වෙනවා. සමහරවිට මෙයා මැරෙනවා කොහොම අපිට බයයි. අපි ඉන්නේ අයියා මැරෙනවා කියලා කියන්නේ තරහට. තරහට මැරෙනවා කියලා කියන්නේ. තරහ කියන්නේ එයාට අපි අවවාද කරනවනේ ඉතින් අපි මේ තාත්තේ දන්නේ නැහැ නේ අපිට ඉතින් ගලවා ගන්නත් විදිහන්නේ අපි ඕම ගත ඉතින් මට සහෝදරයෙක් ඉන්නවා මෙයාට සහෝදරයෙක් කවුරුත් නැහැ. ඒක දවසක් මෙයා කන්නේ නැතුව එන්නේ රෑ වෙලා ගොඩක් 11යි 12යි පාන්දර 1යි මේ හොඳ රස්සාවකුත් කරා ඒ ඔක්කොම නැති කරගත්තා මෙයා. ඒවේ ගිහිල්ලා ඉතින් මං එහෙට කෝල් කරලා මෙයා පඩි නැහැ. හැමදාම පඩි ගත්තාම මෙයා කියනවා මෙයා කැෂියර් එකේ වැඩ කරේ මේකේ ඕල්ලාක මෙයා කියන්නේ මේව වෙනවා කියලා. සල්ලි අඩු වෙනවා කියලා. ඉතින් තාත්තෙන් 5000 ඉල්ලනවා. ඉතින් අපි දෙනවා. අපි හිතන්නේ මෙයා ජොබ් එක බේනෝ කියනවා. ඉතින් ඒ ළමින්ගෙන් එහෙම මේගොල්ලොත් කියන හැබැයි මෙයා හොරාට ගන්නව නේ. මෙයාගේ අර මනස මේකෙන් මෙයාට වැඩියෙන් මේ වෙනවා. 500 ගෙවුවම 5000 ගහනවලු එම වෙනවලු. ඉතින් අපි ඔහොම හිටියේ ඒ ළමයි කවුරුත් අපිට ඇත්ත කිව්වේ නැහැ. ඊට පස්සේ කිව්වේ නැහැ කිසි කෙනෙක්. යාළුවොත් දැනගෙන හිටියා. යාදී යාළුවොත් ඇවිල්ලා හරියට රඟපානවා. ඇන්ටි මම නම් එහෙම නැහැ කවදාවත් ඇන්ටි මාව තේරුම් ගන්න. මෙයාත් එක්ක එන ඉතින් මම දන්නේ නැහැ මමත් හිතන මගේ දරුවා වගේ ඉතින් මම කන්න බොන්න දීලා ඔහොම යවනවා. පස්සේ මෙයා නිදියන් ඉන්නකොට කාමරේට ඇවිල්ලා මෙයාගේ ළඟට ඇවිල්ලා කන ළඟට රහස් කියනවා. කවුද? ඒ යාළුවා. ඊට පස්සේ මට ඉතින් මේ උන්නේ මේ මං ඉතින් මෙයාට කිව්වා මේකට මොකක් හරිම කරන්න ඕනේ. ඊට පස්සේ මෙයා අපෙන් සල්ලි ඉල්ලන්න ගත්තා. රස්සාව නැවැත්තුවා අපි. රස්සාවට යන්න ගත්තා මේ ආලුවත් වැඩි වෙනවා. අපි කොහාට අපිට කන දෙන්න පුළුවන්කම තියෙනවා. අදින දෙන්න පුළුවන්. දරුවගේ වැඩත් අපිට කරන්න පුළුවන් ශක්තියක් තියෙනවා. ඔයා ගෙදර ඉන්නවාට කන්න දෙන්න යාළුවා ආශ්‍රය කරන්න එපා කියලා. ඊට පස්සේ මම එක දවසක් මේ කේන්ති ගිහලා මම ෆෝන් එක පොලේ ගැහුවා.
ෆෝන් එක පොලේ ගැහුවා. මේ මාත් එක්ක රන් වෙලා මම කවදාවත් නෑ මට අත උස්සගෙන ගහන්න වගේ මෙහෙම. ඇවිල්ලා ගහන්න එනකොට ෆෝන් එක වැටුණා. ඊට පස්සේ මම අහුලන්න එනකොට මේ අනිස්සරෙත් මේ ෆෝන් එක පොලේ ගැහුවා කෑලි වල. ගාලි වල මම මැරෙනවා මට මේව ඕනි කිකේ මෙයා පිස්සු මද්‍රව්‍ය ඕනේ මට ඒක නැතුව ඉන්න බෑ. ඒකකට තමයි අපි ගොඩාක් වැටුනේ. අපි දැනගත්තා මෙයා එච්චර ගැලවෙන්න බෑ කියලා. ගැලවෙන්න බෑ කියන අපේ හිතේ දුක තිබුණා. ඊට පස්සේ මේ ජීවිත නැති කර ගන්නවා කියන එක මගේ ෆෝන් එකත් මම මෙයාට දීලා කිව්වා ඔයා එන උකක් තියාගන්න. දැන් අපිට ඕනේ දරුවානේ ડોක්ටර්. දරුවා කියන එක අපිට නැති කරගන්න බෑනේ. ඊට පස්සේ 1500 කිල්ලනවා දවසට මෙයා. 1500 ගැනවත් බලන්නේ නැහැ. ළමයා හරි ආසයි. ඒ ළමයාට තාත්තා කෙනෙක් ඕනේ දැන් අම්මත් නැහැ. ඊට පස්සේ දැන් ළමයාට මෙයා ළමයා ගැන බලන්නේ නැති හින්දා දරුවා මන් ටිකක් අම්මට යොමු කරා. මොකද දැන් දරුවා මානසිකව වැටෙනවනේ. මේගොල්ලෝ ඩිවෝස් එකක් දාලා තින්නේ අම්මා ටිකක් එනවා. මම බබාව එක්කගෙන යනවා හෙට. ගියාම ඉතින් මේක මොකද මෙයා සැරෙන්නේ තාත්තා එන්නේ ගුවත් මෙයාට දරුවා ගැන දැන් නම් ගොඩක් හොඳයි. මේ ඊට පස්සේ යන්නේ කරන්නේ නැහැ. ඊට සල්ලි ඉල්ලි ඉතින් කොහොම දුන්න. දැන් අපි කල්පනා කර මේ හැමදාම දෙනෙකිට මේක තේරුමක් නැහැ. දැන් බීලාවම මෙයා ඒක සද්ද බද්දකුත් නෑ කනවා. හොඳට කනවා. ඉතින් කෑමේ තේරුමකුත් නැහැ ඩොක්ටර්. මද්‍රාවේනේ ගේ තියෙන්නේ. ඉතින් මෙයා කනවා. මෙයා කොයි හරි දැන් බයික් කියුණත් දැන් අද එනකොට සාමාන්‍යයි දැන් වටේ පිටේ තියෙනවා මට කිකියාව හරි පරිසරයේ ෂෝක් ගිදෙල් පිටියේ පැත්තෙන් අපි ආවේ බයික් එකේ බලන්නම් මේ මීමයි මන්නම් හරි ආසයි මේ කිකේ ඉස්සර එහෙම නැහැ බයිසිකලේ ගත්ත ගම යකා එනවා වගේ කියන්නේ පුදුම වේගකින් එනවා මං ඒ සමහරදාට ගහලා පාරක් කියනවා අපි දෙන්නව මරන්න එපා පොඩි කෙනාම ආවයි ඔය ඕනිකක් කරගන්න යන වේගි ડોක්ටර් හිතා ගන්න අමාරුයි මෙයා කියන සමහරලාට ගිහලා මං තාප් එක ගහගෙන හරි මැරෙනවා එහෙම කියන එතරම් වේගයක් එනවා යාට. එන මාර වේගයක් කියන්නේ බිත්ති වලට මෙයා ගහගන්න එක දවස් පීයකින් මෙහෙම අතත් මෙයා කපාගෙන තිබුණා. කේන්ති වැඩි කම. ඒතකොට ඒ තත්ත්වය යොමු වෙන්නේ කොහොමද මෙයාට? යොමු වෙන්නේ ඉතින් මං කියනකොට මගේ නාගි කෙනෙක් ඉන්නවා පයාගල නාගි කිව්වා ෆෝන් එකෙන් ડોක්ටර් දැක්කා කියලා. මෙහෙම හොඳ ડોක්ටර් කෙනෙක් ඉන්නවා මට මම ගොඩාක් විශ්වාසයක් තියෙනවා කියලා අපි මේකට යොමු වෙමු ඉතින්. අපිටත් ඇත්තටම කියනවා නම් ડોක්ටර් මෙයාට බෙහෙත් තරම් කලින් දුන්නා අපිට ඒ විශ්වාසයක් නැති වුණා මොකද මෙයා බොහෝ වෙලාවට මත් පෙතිනේ දෙන්නේ බෙහෙත්. ඔව් ඉතින් මෙයාට අරන් දුන්නා 10යි 15යි ඔම දුන්නා තුන් වතාවකට ඉන්ජෙක්ෂන් ගැස්සෙව්වා. කතාරිගේ නැතිනම් අපි අල්ලලම දැම්මා යාර. ඔව් ඊට පස්සේ මෙයා දරුණු වෙනකොට අපිත් ඉන්න බෑනේ ඊට පස්සේ එක්ක මෙයා දිවිනසාගෙන නැත්තා මටත් හරි බයයි තනියෙන් සමහර වෙලාවට මේ කාමරේදී ඒ කාමරේට ඉන්න. ඒ මෙයාට එන වේගෙට මෙයා අපිට කරයිදන මෙයා හැමදාම හත්ය කියනවා ඔයා ඉන්නනම් දොර වහගෙන ඉන්න මේ තනියෙන් පුතා වුණත් ඉන්න පා කියලා. එයාට මෙයාට හැසිරීමක් නැහැ නැත්නම් ඉස්සර හරි ආදරේ මෙයා අපිට. මෙයා විතරම නීතින් හැම දෙයකටම හිටියේ. ඒතර පුතා කිව්ව අම්මයි කිව්ව කතාවට කොයි ඒ කියන ජීවිතේ මතකද ඒ කියන්නේ මේ ඒ කියන්නේ දැන් අම්මගේ වචනෙන් තේරෙන කොයිතරම් කාලකන්ණි කොයිතරම් නේද ඒක මේ වචනේ විස්තර කරන්න බැරි ගැලවෙන්න බැරිනේ. ඕමනාව තුනක් ගැලවෙන්න බෑ හිරුණු ජීවිතයක් නේ කිව්ව මම. ආයිත් පෙට්ටියට මොනවද ගත්තේ ඔක්කොම? අයිස් එකපාරක් ගහලා. අයිස් එකපාරක්. පෙට්ටිය තමයි ටිකට ගත්තේ. පෙට්ටිය තමයි. කියන්නේ කොයි අත්දැකීම මේ කියන්නේ කොයි වගේ කාලකන්ණි ජීවිතයක්ද ඒ කාලේ ගත කරේ? ඇත්තටම යලා ජීවිතය. ඒ කියන්නේ ડોක්ටර් මං ආස කරපු දේවලුත් මට නැති වුණා. ඒ දේවල් නිසා. විවාහය පවා මේ නැතුනේ කතාව. ඔව්. මං ඒ දේ විතරයි හොයන්න ගත්තා. ඒක හැදෙන්න බෑනේ. මං ගැනවත් හිතුවේ නෑ. දරුවා ගැනවත් හිතුවේ නෑ. මං උදේ පාන්දර නැගිට්ට ගමන් ඒ දේ තමයි හොයන්නේ. ආයෙ රැයටත් හොයනවා. ඒ විදිහට තමයි ජීවිතයක් තිබුණේ. හැබැයි එහෙම ගිහලා දවසක හැදෙන්න ඕනේ ජොබ් එක කරන්නේත් ඒ දේ තිබ්බොත් විතරයි. ඒ දේ තිබුණොත් විතරයි. නැත්නම් ජොබ් එක කරන්නේ මොකක්වත් අදාළ නැහැ. බොරුවක් කියලා හරියනවා. එහෙම තමයි ගත කරේ. ඒක එතකොට ඒක තේරෙන්නේ නැහැ. එතකොට තේරෙන්නේ. ඒක ඇස්සේ හිතවල ඉන්නේ. හැබැයි ඊට පස්සේ හිතෙනවද මෙතනින් එළියට එන්න ඕන කියන සිතුවිල්ල? ඔව් මටම කාලයක් යනකොට මටම එපා වුණා. මොනවද කියලා එතනින් ගොඩ වෙන්නේ? මට සාමාන්‍යයෙන් මගේ ජීවිතේම නැති කරගන්න තරමටම ගියා. උත්සාහ කරා සමහරවල්. ඔව් ඉන්න උත්සාහ කරා ඒ දවස් ජීවිතේ නැති කරන්න උත්සාහ කරා කියලා. ජීවිතේ නැති කරන්න උත්සාහ කරා. වැළකුණේ කොහොමද එතකොට ඒක? වැළුනේ මටම හිතුණා මේ කාලකන්ණි ජීවිතෙන් මම මිදෙන්න ඕනේ. බෙහෙත් කරගන්න පුළුවන් ක්‍රමයක් තිබ්බොත් එහෙම හරි කරනවා. අම්මත් එක්ක කතා කරලා බලනවා. ඊට පස්සේ අම්මත් එක්ක කතා කරා. අම්මා ගියා මේ නැන්දත් කිව්වා මෙහෙම තැනක් තියෙනවා ડોක්ටර් කෙනෙක් ඉන්නවා ගිහිල්ලා හම්බෙමු. මේ කතා කරමු කියන මං කෝ එහෙනම් මේ මං ડોක්ටර්ව හම්බ වෙනකල් හරි මගේ ඇඟේ අමාරුවට මං ඒ ගන්න දේ පාවිච්චි කරනවා. ඊට පස්සේ මං ડોක්ටර් ගාවට ගිහිල්ලා එදා ඉඳන් මං නතර කරනවා කියලා. දැන් කාලා බීලා පාරේ ඉන්නකොට මාසෙකට කිට්ටු කාලයක් එනවා. ඒ පරණ ජීවිතේ අලුත් ජීවිතය අතර වෙනස කියන්නේ. පරණ ජීවිතේ ඇත්තටම
වැඩන්නේ මන්නම් දන්න හැමෝටම කියන්නේ ඕනම යාළුවෙක් කියන්නේ මත්ද්‍රව්‍ය පාවිච්චි කරන්න එපා කියලා. ඒ දෙයින් අපිට ගොඩේමක් නැහැ. ඇබ්බැහිලි ඉන්නට දෙන පණිවිඩය මොකද්ද? ඇබ්බැහි වෙලා ඉන්න හැටි කියන්නේ ඉතින් හැමෝම යාළුවෝ කවදාකවත් ඒ විදිහට ඇබ්බැහි වෙන්න එපා කියලා. ඇබ්බැහිලි ඉන්නන උත්තරේ ඇබ්බැහි වෙන්න ලේසි නවත්ත ගන්න හරි අමාරුයි. නවත්ත ගන්න ක්‍රමයක් නැහැ කෙනාට බටේ කටේ රිබ්බොද්දුම කියන්න බෑ. බෑ කියලා කිය. මොකද්ද ඔයා දකින්නේ අපේ ආයතනයේ තියෙන සුවය ගැන වඩා දැනෙන්නේ කොහොමද? ඇත්තටම මේ වගේ දෙයක් කරන දේ හොඳයි ડોක්ටර්. ඒ කියන්නේ ඕනම මිනිස්සෙක්ව ගොඩ දාන එකෙන් ඒ කියන්නේ ડોක්ටර් මාර පිනක් තියෙනවා. මේ මනුස්ස ජීවිතය ගොඩ දානවා කියන්නේ එසේ මෙසේ දෙයක් නෙමෙයිනේ. අන්තිම මද්ද්‍රව්‍ය බැවිච්ච එක. මත්ද්‍රව්‍ය නිකන් දෙයක් නෙමෙයි. මත්ද්‍රව්‍ය සාමාන්‍ය දෙයක් නෙමෙයි. මනසත් එක්ක ගැටලුවක් දෙයක් මෙතන තියෙන්නේ. ගොඩාක් පින් ડોක්ටර්. ඇත්තටම කියන අපි උදේ හවස පින් දෙනවා. තාමට ඒක මට ඒ සතුට කියන්න තේරෙන්නේ නෑ. අගේ ඇතුලේ තිබුණ සතුට අන්ධකාරයෙන් වැහිලා තිබුණේ. කවදාකවත් ඒ මගේ සතුට එන්නේ මම කාත් එක්ක හරි කතා කරන්නේ මත්ද්‍රව්‍ය පාවිච්චි කරලා විතරයි. නැත්තම් මට කාවත් පේන්න බෑ කතා කරන්නේත් නැහැ. මං ඕනම කෙනෙක්ව මගදි දැක්කත් මං එයාට අක් ගන්න මග ගන්නවා. මග ඇරලා යන්නේ අර දේ. කතා ගන්න හිතෙන්නේ හිතෙන්නේ නැහැ. ගත්තම තමයි කතා කරන්නේ. කතා කරන්නේ. දැන් ඒකෙන් ගැලිලා මාසයක් වෙනවා. දැන් සතුට කොහොමද? දැන් සතුටුයි. දැන් තමයි සැබෑ සතුට. සැබෑ සතුට. දැන් ඒ දේවල් නැති වුණා මං ඕන කෙනෙක් එක්ක කතා කරන්න පුළුවන් හැකියාවක් තියෙනවා. හොඳයි. ඉතින් සුබ කරනවා මේ පණිවිඩය වාගේ සාම්මගේ පණිවිඩය තුලින් බොහෝ අයට ඒක උදා මේ අපි අනන්තතාව ආරක්ෂා කරන්න දරුවන්ගේ මුණ බහනවා. ඒකට පණිවිඩය එහෙමම තියෙනවා. ඉතින් සුබ පතන අනාගත සුබ අනාගත ප්‍රාර්ථනා කරනවා. Dr. Viraj Pereira.